ඉතින් එහාට යන්න දැන නෑ යාළුවනේ. යාළුවනේ මේ අපි දෙන්න මේ 10 කාසියට ඕන විදියට පාරේ යන්නයි යන්නේ. අපි ඉතින් ගිහින් බලමු වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ 10 කාසියෙන් අද අපි යන පාර හොයන්න යන්නේ. අහරේ තියෙන තුම්මන් හන්දියක්. අපි ඉස්සෙල්ලාම වමයි දකුණයි බලන්නේ. වම තමයි 10, දකුණ තමයි ලාංඡනේ. අපි කාසි උඩ දාලා බලමු. යාළුවනේ වැල්ලා තියෙන ලාංඡනේ. අපි දැන් ආයේ කෙලින් පාරක් තියෙනවා. අපි කෙලින් පාරයි දකුණු පැත්තයි බලමු දැන් මොන පැත්තටද අපි යන්නේ. හරි යාළුවනේ ඉතින් අපි දැන් බලමු දකුණු පැත්තටද අපිට යන්න තියෙන්නේ කෙලින් පාරද කියලා. දකුණු පැත්ත තමයි ලාංඡනේ, කෙලින් පාර තමයි 10. ඉතින් අපි උඩ දාලා බලමු. ඒ කියන්නේ අපිට යන්න තියෙන කෙලින් පාරේ. කෙලින් පාරේ යන්න තියෙන හැම පාරක්ම හැම තුම්මා හන්දියකම අපි දාලා බලනවා මොන පැත්තට යන්න ඕනේ කියලා. ඉතින් අපි ගිහින් බලමු. තව මොනවා වෙයිද දන්නේ නැහැ ඉස්සරහට යන්න. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක ඉන්න. යාළුවනේ ඔය ඉස්සරහා තියෙන තුම්මන් හන්දියක්. අපි ඉතින් ඒකෙන් අපේ චැලෙන්ජ් එක කරන්න පටන් ගමු. ඔය මුන්න දාන්න යාළුවනේ මේ තියෙන්නේ අපි කිව්ව තුම්මන් හන්දිය. අපි දැන් මේකේ කෙලින් පාරේ යන්න යන්නේ. යමු. අනිත් පැත්ත දකුණ වුණ එහෙනම් උඩ දානවා. ඉතින් යාළුවනේ වෙල්ලා තියෙන්නේ 10. ඒ කියන්නේ ඉතින් අපිට යන්න තියෙන්නේ වමට. අපි ආවම ඉතින් මේ තියෙන්නේ අපි වමට හැරෙන්නේ ඔය බොරු නෙමෙයි ඔය. වමට අපි හැරලා යන්න යන්නේ. ඉතින් අපි ගිහින් බලමු කොච්චර කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. යාළුවනේ ඉතින් අපි අර වමට හැරිච්ච පාරේ තව යනවා. කොච්චර කොහේ යන්න වෙයිද දන්නේ නැහැ ඉතින්. තව යනවා ඉතින් අපි මේ ලස්සන මල් ගස් එහෙමත් තියෙනවා. කිව්වට නෑ ඉතින් මෙලොවරක් නැති මල් ගස් තියෙන්නේ. Stop it. Get some help. අපිට ඒ වගේ වැඩක් අපි ගමනේ. ජීවිතයේ මේ තරමට පාත් වෙන අම්මට හුඩු. කපිල වීලා. යාළුවනේ. එතන බාරක් තියනවා යාළුවනේ ගණන් ගන්න එපා. ඒක නාඩි පාරක් කොහෙ ගිහින් කොහෙ යන්න වෙයිද දන්නේ නැහැ. ඔය යන්න නම් බෑ ඔය. අපි මේ පාරේ යන්. කොහෙ පාරක්ද දන්නේ නැහැ යාළුවනේ. මේ දැකලා නැති පාර කියන්නේ. කොහෙ යයිද දන්නේ නැහැ. කොලකට යයිද දන්නේ නැහැ. හෙලකට යයිද දන්නේ නැහැ. ඇලකට යයිද දන්නෙත් නැහැ. ආන් ඒකයි. මෙතන තියෙනවා යාළුවනේ. මෙතන නම් තියෙනවා ලස්සන මල් ගහක්. හරිද? ගෙදර කවුරු හරි ඉන්නවා. මෙතන ඔකපතන වැල් ටිකුත් තියෙනවා ලස්සන. මේ ලස්සන වගාවක් තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති. ඔකපතන වගා ඒකයි. අර ගේ පින්නු කාලු ගේ. යාළුවනේ මේ පැත්තේ හොල්මන් ගියක් තියෙනවා. ඔයාලට පේනවද? මේ තියෙන හොල්මන් ගියක් වගේ. ඔයාලට ඕන නම් කියන්න මේ ගෙදර රැයක් ඉන්න වීඩියෝ එකක් ඕන නම් කියන්න අපි අරන් එන්න. යක්කු ගහයි දන්නේ යාළුවනේ අහිමාන පාන කියන්නේ. ගොව් යාළුවනේ පේනවා මේ ලස්සන. කවදා හරි අපිට මැරෙන්න වෙනවා මේ YouTube හින්දා. මටයි මගේ යාළුවටයි. කමන්නේ අපි මැරුණත් ඔයාලට වීඩියෝ ගේනවා. අපි දැන් යන් කෙලින්ම. මල් ගස් තියෙනවා යාළුවනේ. මල් ගස්. පොල් ගස් තියෙනවා යාළුවනේ. වීඩියෝ එක කළු වෙනවා යාළුවනේ. ඉරව්ව වැටෙනවා. කැමරාව පොඩ්ඩක් අවුල් යාළුවනේ. මේ මෙතනක් තියෙන්නේ ඔයාලට පේන ඇති පාළු ගයක්. ඔයාලට මේ ගෙදරට රැයක් ඉන්න ඕන නම් කියන්නේ. අපි අනිවාර්යෙන් ගේනවා කිව්වොත් එහෙම. ඒ ගෙදරන හදයක් එනවා නේද බා. යාළුවනේ ඔයාලට තැහුණ දේ තමයි ඉස්සලා වීඩියෝ එකේ කියන්න බැරුව ගියා මේ වංගු පහක
5ක් විතරයි අපි බලන්නේ. වංගු 5ක අපි කාසිය දාලා බලනවා කොහේ යනවාද කියලා. අපි දැන් වංගු 2ක බැලුවා. තව වංගු 3ක් තියෙනවා. ඉස්සරහට වංගුවක් තියෙනවා. අපි ඒකෙන් බලමු. වංගුවක් කියන්නේ වංගුවක් නෙමෙයි හන්දියක් තියෙනවා. ඒකෙන්ත් අපි දාලා බලමු. එහෙනම් අපි වංගුව ගාවිත් සෙට් වෙමු. පැත්ත වම අනිත් පැත්ත දකුණ. එහෙනම් අපි උඩ දාමු. යාළුවනේ 10 වැඩලා තියෙන්නේ. ඒ කියන්නේ අපි වමට යන්නේ යාළුවනේ බොරු ගන්න. මේන් දකුණේ. මේන් වම. මේන් දකුණේ. මේන් වම. මේ පන්සලක් හම් වෙනවා. ළමයි පාසලයි වැවයි දාගටයි යාළුවනේ. Nice. අනිත් පැත්ත දකුණ. මොන අපලයක්ද මන්ද යාළුවනේ 10යි වැටෙන්නේ අපි බොරු කරන්නේ නැහැ එක්ක කාසිය ලෙඩක් ඒක. නේ මරු වැඩේ උනේ මේ කොහෙද දන්නේ නැහැ මේ කම්බි ගහලා වෙලක් අස්සට වගේ යන්නේ. මේ හරක් ටිකකුත් ඉන්නවා යාළුවනේ එලවයිත් දන්නේ නැහැ පස්සේ. හරක් වගේකුත් ඉන්නවා යාළුවනේ. හැබැයි මොනවා වුණත් මගේ යාළුවාගේ ජාතිය යාළුවනේ. යහන්නකො දැන් මෙතනින් යන්න දෙයක් නැහැ නේ අර. මෙතනින් කොහෙද යන්නේ? මරු වැඩේ හැබැයි මේ මෙතනින් එහාට යන්න දෙයක් නැහැ යාළුවනේ. අපි දන්නවද නැති පැත්තකට ඇවිල්ලා තියෙන අර ආරේ වෙල තියෙන්නේ ඉතින්. මෙහෙම තමයි ඉතින් අපේ වීඩියෝ ඉවර වෙන්නේ. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අදට අපි ගිහිල්ලා එන්න. මෙතන ඔක්කොපතන වැඩි තියනවා ලස්සන.